සෝ ගයිස් එහෙනම් ඔන්න තවත් වැදගත් වීඩියෝ එකක්. හරි ගයිස් ඉතින් ඔන්න මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කොහොමද ගොඩ දාන්නේ කියලා. ඉතින් දැන් පෝස්ට් එකක් දැම්මත් Instagram එකේ වැටෙන්න දාන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එක පෝස්ට් එකෙන් දෙකටම එක පෝස්ට් එකක් දැම්මම දෙකටම ඇඩ් වෙන්න දාන්න පුළුවන්. ඉතින් අපි කොහොමද ඒක කරගන්නේ? ඒකට කලින් අපි අපේ Facebook page එකයි Instagram එකයි link කරගන්නවා. ඉතින් එතකොට අරගෙත් පෝස්ට් එකක් දාලා මේකෙත් පෝස්ට් එකක් දාලා අර සම්ප්‍රදායික ක්‍රම වලින් අයින් වෙලා අපිට පුළුවන් එක පෝස්ට් එකක් දැම්මම අනිත් එකෙත් වැටෙන්න ඔටෝමැටිකලි හදාගන්න එකම ඩෑෂ්බෝඩ් එකේ. ඉතින් මේක කරගන්නේ කොහොමද කියලා බලන්න අපි මුලින්ම මෙන්න මෙතන මේ වම් පැත්තේ තියෙන අපේ page එකේ දැන් මම ඉන්නේ. ඉතින් මෙතන වම් පැත්තේ තියෙන insight කියන එක යනවා. ගිහිල්ලා ඉවර වෙලා පල්ලෙහාට ගියපුවම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Meta Business Suite එක. ඉතින් අපි Meta Business Suite එකට මේ විදිහට log වෙන්න ඕන. ඉතින් දැන් ඉන්නේ අපේ Meta Business Suite එකේ. ඉතින් මෙතන පල්ලෙහාට ආපුවම වම් පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් planner කියලා එකක් තියෙනවා. ඉතින් මහපව් මම මේ planner එකට යනවා. ඉතින් ඔයා දන්නවා අපි planner එකේ වැඩක් කරා කලින් වීඩියෝ එකෙත් ඔයගොල්ලෝ ඒක බැලුවා නම් මේකේ වැඩේ කරන හැටි දැනටමත් දන්නවා. ඉතින් create post කියන එකට යනවා. අපි ආයෙ post එකක් create කරන තැනින්ම මේක පටන් ගමු. ඉතින් post එකක් create කරනකොට දැන් ආයෙත් අර වගේම post එකක් create කරන්න යන්නේ. ඉතින් කොහොමද මේක හරියට කරන්නේ? post කියන එක තැන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඔයාගේ page එක. ඒ page එකේ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඕන Instagram එකෙත් දාන්න. ඉතින් Instagram එක කෙලින් අපිට තාම Instagram එකේ දාන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් රතු පාට මාක් එකක් වෙලා තියෙනවා. ඒ කෙලින්ම ඉස්සරහට ආවට පස්සේ connect Instagram කියන එක click කරන්න ඕන. දැන් ඔයාගේ Instagram එකට connect වෙන්න යන්නේ. ඉතින් එතනදී ඔයා login to Instagram කියන එක click කරලා ඉවර වෙලා මේකට ටික් එක දාලා continue කියන එක click කරන්න. දැන් ඔයාගේ අර කලින් හදාගත්ත Instagram එකට log වෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට මම user name එකයි password එකයි දීලා ඒ Instagram එකට log වෙනවා. right මගේ password එක වැරදි කියන මම හිතන්නේ මෙතන මගේ දෙන්න ඕනේ Gmail එක. right ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ Instagram එකට log වුණා. ඉතින් save information කියන එක ඕනනම් මට click කරලා මේ information ටික save කරන්න පුළුවන්. right ඉතින් ඔන්න ඔය විදිහට මම log වුණා මගේ Instagram එකට. right දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන skip කියන එක click කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා post එකක් දැම්මට පස්සේ මෙතන Instagram එකේ ඔයාගේ page එකේ දෙකේම ඕනනම් post එක edit කරගන්න පුළුවන්. අකමැති නම් Instagram එක අයින් කරලා add කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි අර සාමාන්‍ය විදිහටම photo එකක් add කරන්න තියෙන්නේ. දැන් ඉතින් මම අර promotion photo එකම නැවත ඔයගොල්ලන්ට add කරලා පෙන්නන්නම්. අර විදිහටම නැවතත් upload කරලා. right right මම ඉතින් අර post එකටම කලින් සැරේ වගේම caption එකක් create කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ caption එකක් create කරගන්නේ කියලා. ඉතින් මේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ නැවතත් අර step ටික ඒ විදිහටම කරගෙන යන එක. ඉතින් ඔන්න මම post එකක් මේ විදිහට දාගත්තා. දැන් අපි බලමු දෙකටම add වෙන්න post එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ওই විදිහට දාගෙන ඉවර වෙලා මෙතන text එක කියන තැනට මෙන්න මේ විදිහට මම හදාගත්ත text එක add කරනවා. මේ text හරියද කියලා බලලා ඔයාගේ product එකට ගැලපෙන්න, ඔයාගේ service එකට ගැලපෙන්න ඒවා add කරගන්න ඕන. ඔයා ඉතින් මම මේකේ තියෙන detail මෙතෙන්ට add කරගන්නවා. ඔයා කොහොමද genuine මේ වගේ දෙයක් හදාගන්නේ කියන එක චුට්ටක් කල්පනා කරන්න. අපිත් advance එකේදී මේ සම්බන්ධව කතා කරන කොහොමද මිනිස්සුන්ගේ eye catch වෙන්න අපි text එකක් add කරගන්නේ කියලා. ඉතින් දැනට ඔයාගේ business එක කරගෙන යන්න මේ ටික ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. නමුත් ඉදිරියේදී අපි ගැන කතා කරමු මේ වගේ දේවල් කොහොමද A to Z කරන්න කියලා. මේ වගේ දේවල් in detail ආයෙ අපි කතා කරමු. නමුත් මේ course එක පුරාවටම ඔයාලට සුපිරිම වැඩක් කරගන්න සම්පූර්ණයෙන්ම මේ course එක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් දැන් ඊළඟට පොඩ්ඩක් මෙතන enter ගහලා hashtags ටිකක් අපිට add කරගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා trending hashtag ටිකක් මෙතනින්ම අපිට search කරලා ගන්න පුළුවන්. මම ඉතින් hashtag ටික ඔයගොල්ලන්ට මම කිව්වා දානකොට සාමාන්‍යයෙන් hashtag 10ක් 15ක් අතර ප්‍රමාණයක් දාගන්න. හොඳ trending ඒවා ටිකකුයි trending නොවන ඒවා ටිකකුයි කලව මේ දාගන්න. ඉතින් මම මේ විදිහට add කරගන්නවා හොඳ hashtag ටිකක්. ඉතින් ඔන්න cosmetic කියන එකේ hashtag ටික අරන් තියෙනවා. ඊළඟට මෙතන අපි මේ
ප්‍රොඩක්ට් එකක් බොඩි ලෝෂන් එකක් බොඩි ලෝෂන් මේ 3.1 මිලියන් තියෙනවා ඊට පස්සේ ඒක ඇඩ් කරගන්නවා ඉතින් ඒ විදිහට තව තව හෑෂ්ටැග්ස් ටිකක් අපි ඇඩ් කරගන්න ඕන අපි බලමු එතකොට මේ සම්බන්ධ හෑෂ්ටැග් මංවත් දන්නේ නැහැ මට චුට්ටක් අයිඩියා ගන්න නැහැ ඉතින් අපිට ඕන ඒකට chat gpt ම යූස් කරන්නත් පුළුවන් මේ ස්පෙලින්ග්ස් වැරදි ඉතින් යුව හිතන්න දෙපා උග ශනික ගත්තා ඉතින් ඔයාලට බලන්න ගේන බොඩි ලෝෂන් කියලා එකක් තියෙනවා අපි පොඩ්ඩක් ඒකත් දාලා බලමු මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙනුත් ඇවිල්ලා තියෙනවද කියලා ඉතින් ඒකෙනුත් 10 එකේ පෝස්ට් තියෙනවා ඉතින් ඒක ඇඩ් කරගන්න පුළුවන් අපිට ආය බ්‍රයිට් කම්ප්ලීට් තියෙනවා ඉතින් ඔය වගේ ඔයාට ඒකෙනුත් ඕනනම් අයිඩියා ටිකක් අරගෙන ජෙනරේට් කරන්න පුළුවන් ඔයා ඇඩ් කරගන්න පුළුවන් 10ක් විතර ඇඩ් කරගන්න දැන් මම කරන සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සම්බන්ධව දානවා නම් පෝස්ට් එකක් මම දන්නවා මට එන්න ඕන හෑෂ්ටැග්ස් නමුත් ඔයාගේ සර්විස් එක සම්බන්ධව ඔයාට ඕන තරම් අයිඩියා ඇති මෙතෙන්ට දාන්න ඕන ඒවා මොනවද කියලා ඉතින් මේ විදිහට හෑෂ්ටැග්ස් ටිකක් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් ඊළඟට ඔයාට මොකක් හරි URL එකක් දාන්න තියෙනවා නම් ඒ දේවල් ගැන අපි දැම්ම කතා කරන්න ඒවා වැඩක් නැහැ ඔයාට දැන් මෙතනින් පුළුවන් ඔයාට කෙලින්ම මැසේන්ජර් ඕන නම් මෙතෙන්ට මැසේජ් ඔප්ෂන් එකත් ඇඩ් කරන්න පුළුවන් get message option එක. එතකොට Facebook feed එකේ පෙන්වන විදිහ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් Instagram feed එකෙත් කොහොමද ඒක පෙන්වන්නේ කියලා. ඉතින් Instagram feed එකේ main product එක පෙන්වන විදිහ. ඒ වගේම Facebook feed එකේ මෙන්න product එක පෙන්වන විදිහ. දැන් මෙතෙන්ට get messages කියන එක ක්ලික් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන message icon එකත් එක්කම වැටෙනවා. ඉතින් ඒ විදිහට පුළුවන් ඔයා මුලින්ම පෝස්ට් ටික දානකොට නමුත් මේ මැසේජ් අයිකන් එක දාන්න නැතුව ඔයාගේ ප්‍රොඩක්ට් එකට අර කිව්වා වගේ ඕගනිකලි ෆලෝවර්ස්ලා ටිකක් හදාගත්තට පස්සේ ඒවට ලයික් කමෙන්ට්ස් ටිකක් එන්න ඩේලි මොනවා හරි පෝස්ට් ටිකක් දාන්න මේ ඒ හැම එකටම මේ මැසේජ් අයිකන් එක නොදා දාන තරමට හොඳයි මුලින් පේජ් එක. එතකොට ඒගොල්ලෝ දන්නවා ඔයා මේ ලෑස්ති ඉන්නේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් විකුණන්න තමයි කියලා. ඉතින් ඒකෙනුත් ඔයාට ඔයාගේ එන්ගේජ්මන්ට් එක ඔයාගේ පේජ් එක ලයික් කරලා තියෙන අයගේ එන්ගේජ්මන්ට් එක අල්ලලා තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඕනම කට්ටිය අනිවාර්යයෙන්ම ඔයාව ෆලෝ කරගෙන වෙලා මැසේජ් එකක් දා ඉස්සරහට ඇඩ් එකක් ගහනකොට අපි මේව ඇඩ් කරලා කොහොමද වැඩේ කරන්නේ කියලා බලමු. ඉතින් ඔය විදිහට මේව කරගෙන ඉවර වෙලා මේක පබ්ලික් දාලා ඔයාලට පුළුවන් පබ්ලිෂ් කරන්න. ඉතින් ඔයාලට එහෙම නැත්නම් මෙතන ෂෙඩියුලින් ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක ෂෙඩියුල් කරන්න. අපි එදා දැනගත්තානේ ෂෙඩියුල් කරන හැටි. අපි බලමු දැන් මේක පබ්ලිෂ් කරලා. ඉතින් ඔන්න ඔයාගේ පෝස්ට් එක වගේ Instagram එකේ එක ඒ වගේම ඔයාගේ මේ Facebook එකේ මෙතන Instagram logo එකත් එක්ක Instagram එකේ වැටුන එක මෙතන logo එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මේ Facebook එකේ වැටුන එක ඒ විදිහට පෙන්නනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට කොච්චර reach එකක් ඇවිල්ලාද impressions ඇවිල්ලාද click ඇවිල්ලාද කියලා. ඉතින් ඒ ටිකත් ඔයාලට ඔතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක Facebook page එකේ කොයි විදිහටද පෙන්වන්නේ කියලා. right මම මේ විදිහට Facebook page එක open කරගන්නවා open කරගෙන අපි page එකේ home page එකට යනවා right ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා අර දාපු post එක හරි ලස්සනට මෙතෙන්ට add වෙලා තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි page එක දාන්න අපි ඒ වගේම Instagram එකටත් මේක ටිකක් log වෙලා බලමු Instagram එකෙත් ඒ විදිහටම add වෙලාද කියලා right ඉතින් Instagram එකට log වෙලා බලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දාපු Instagram post එකත් මෙන්න මේ විදිහට පෙන්වනවා ඉතින් මේ ඔයාලා දාපු caption එක ඒ විදිහටම hashtags ටිකත් ලස්සනට වැටිලා තියෙනවා. ඉතින් ওই විදිහට පුළුවන් ඔයාගේ Instagram account එකත් ওই විදිහට එකම අවස්ථාවේ Instagram account එකට සහ Facebook එකට Meta Business Suite එක use කරලා planner එක through අපිට post එකක් දාගන්න. ඉතින් ආයෙනම් ඒ වගේම වීඩියෝ එකක් දානකොටත් ඒ විදිහටම අපිට දාගන්න පුළුවන්. ඉතින් අපි අර වෙනද දානවට වඩා හරිම lazy සහ අපිට හොයා ජෙනරේට් කර දඟල ඉන්න ඕන නෑ හෑෂ්ටැග්ස් උනත් හොඳ කොච්චර පොපියුලර් එකක් තියෙනවද කොච්චර පෝස්ට් ප්‍රමාණයක් වැටලා තියෙනවද ඒවත් ඕනනම් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බිස්නස් එක මෙන්න මේ ලෙවල් එකකින් මෙන්න මේ බිස්නස් සුයිට් එක through වැඩේ කරගන්න හැටි හැම වෙලෙම අප්ඩේට් කරගන්න මෙතනින් තමයි ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරගන්න ලේසිම. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. දැන් ඉතින් අපි ටික ස්ටෙප් ඔන්න ඉස්සරහට යනවා.
කොහොමද දැන් බලමු ඉස්සරහට ඇඩ් එකක් ගහන්නේ, කොහොමද අපේ ප්‍රොඩක්ට් එකට සේල් ටිකක් අරගෙන ඉන්නේ, ප්‍රොඩක්ට් එකට මැසේජ් එන විදිය. ඕවා බලලා ඔයාට මාර සතුටක් ගන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකට ලීඩ්ස් එහෙම ජෙනරේට් වෙනකොට මොනවා වුණත් අපේ ප්‍රොඩක්ට් එක ගන්න සෙල් වෙන්නේ නේ. ඉතින් අර නිකම් අපි මේ ප්‍රොඩක්ට් එකක් අපේ පෙන්නට සෙට් මේ විකුණනවට වඩා හරි ටාගටින් ඔඩියන්ස් එකකට අපේ ප්‍රොඩක්ට් එක පෙන්නලා ඇඩ් එකක් විතර පෙන්නුවාට පස්සේ එයා මැසේජ් කරනකොට මට මේ ප්‍රොඩක්ට් එක එවන්න කියලා කියනකොට එම ඔයාට මාර චිල් එකක් දැනෙන්නේ. ඉතින් ඒක අපි ගන්න ඕනනේ. ඒ අද්දගේ අපි ගන්න ඕන. ඉතින් ඒක අපි ගන්න විදිය ඉස්සරහට බලමු. ඉන්න ඉතින් ඔයාගේ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් එකට අරන් යනවාමයි මේ වීඩියෝ සීරීස් එකේ. ඔයා මේ කියන ස්ටෙප් ටික ෆලෝ කරගෙන යනවා. එහෙනම් thank you very much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.